There's a new voice on our channel, and it's already creating a quiet storm. From the moment his song begins, you can feel something different. It's not just the melody, it's the emotion behind every word, the kind that pulls you in without warning. His voice carries a unique blend of raw honesty and effortless control, making each line feel personal, almost as if he's telling your own story. Listeners who've heard the track are already asking the same questions. Who is he, and how has he stayed hidden until now? There's a mysterious quality about him, not just in his sound, but in the way he leaves you wanting more after every listen. This isn't just another singer. This is an artist with a presence you can't easily forget. Take a moment, press play, and experience it for yourself, because something tells us this is only the beginning of a journey you'll want to be part of. චරිත නිරුවත් නං ඇයි අඳින්නේ රෙදි උඹලා හිතන් ඉන්න එක නෙමෙයි ගන්නේ බිලි උඹලා නිදි පොට්ට සතා උඹව ගන්නේ පිලි උඹේ වදන් වගේ නෙවෙයි නංගි මගේ වදන් ගිනි එකම අත්තේ ඉදම් බහැලා ගහ කැපුවා කරට ගත ගෝන මම මස් වලට ඉරුව වැඩි අනුග්‍රහය නිසා මාව බාල් දුවට හැරුවා එකට කාපි බීපු එක ගිහින් වෙන අත්තක වැහුවා උඹලා ගෑනු චරිත මැද්දේ දෙකට නැමෙන පිරිමි බාග මම කාපු කට්ට උඹ අරගෙන ලෙව කනවලු තාම උඹට දීපු පුඩිය මදිද ඇදපන් ගෑනිගේ බොඩිය ඕ කන්දර හන්දිය මැද මම ගහන වරක් කොඩිය මම ගන්නේ නෑඩ වාසි තුරුම්පුව ආහාරත ආසී උඹ රැප හිතුවට නාසී ගු හතයි බැඳිලා පාසී මට ඕනේ නෑනේ කාසී අත උඩින් ලැබෙන වාසී ලං කරගත්තට ලේසි කර ගැව්වා නේද වේසි එන්න අදනම් පාටි අපි කන්නේ පාම් වාටි මේක සුර විමනක් මචන් උඹලා දැම්මේ නැත්තම් නාටි උඹලා බොරු කිව්වට ආයෙත් මම අල්ලන් ඉන්නේ නාඩි නයි අරින්න එපා කොල්ලෝ ડોක්ටර් වෙලා ඉන්නේ වාඩි කොලේ වහන් ගේම ගහන්නේ අපි අරන් ජයි කියාද උගුරු දණ්ඩට හොර බෙහෙත් බොන්නේ කුහක කම නිසාද ලොකු දෙයක්ද බං අපි ආවේ ඉන්නද හැමදාම ඔය මොන ලොක්කත් සතපෙනවා අඩි 6ක් යට වලක මට ඕනේ සමරු පලක රැප තියෙන්නේ උඩ තැනක ආයි කියන්නේ උඹට සතා